මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්නකෝ. කෙල්ලෝ සෙට් එකක් ඉන්න කාමරයකට රිංගන්න කොල්ලෝ 3 දෙනෙක් ඇවිල්ලා පොල්ලකුත් කඩාගෙන මෙහෙම උන්ට තර්ජනය කරන්න පුළුවන්ද? මුංගේ තමයි ඇට තලන්න ඕනි. සිංහලෙන් කිව්වොත් එහෙම ඇට තලන්න ඕනි. යකෝ ගෑණියෙක් ඉන්න ගෙදරකට ලැජ්ජාවක් නැද්ද ওই විදිහට ගෙවල් දොරවල් කඩාගෙන යන්න? අපිට පාඩු වෙන්න දෙන්නේ නැත්නම් ඔයා උදේ ආවට චාර්ජර් ඉල්ලන්න නැත්තනේ. අනේ අයියා යන් අප්පා. අනේ අයියා එපා අයියා. අනේ අයියා එපා අයියා. නෑ උද පදා වීඩියෝ කරනවද? මචං ගහන්න වීඩියෝ කරනවද කියලා. ඔය වාඩි ඉන්න දෙන්නේ මම පාරේ දිගට ආවම කියන සද්දවල් ගිහලා. මේ වල බෝඩින් එක කට්ටිලෙන් උදේ ඇන්ටි මේ මම කාමරේ තාම හිටියල්ද ඊට පස්සේ අයියා වැඩ ගිහලා හිටියේ. මේ අයියා දොරට ගහනවා බොරු කියන්න එපා අයියා. බොරු කියන්න එපා. මම එන්නේ නෑ නේ චාර්ජරයක් කාලා මම එළියට ගියා. දැන් පාරේ පාරේ මේ අඬ ගාලා මේ තන් ටිකක් දාලා බීලා ඉන්න මෙයා. බොරු කියන්න එපා කියලා. ඔයාලා මං එදා කිව්වා මේ වත්තේ නෑ නේද මම අපි පිටේ ඉන්නේ මගේ ගම මේක. හරි ඒක තමයි මේ මං ඔයාට එදා කිව්වා නේද මම මෙයාට අපේ ඕසෙන්ට ගහන්න. ගැහුවත් බලන්න ඈ. බෑ දෙන්නම් පටවලා රෑ වෙද්දි හුත්තු දාගන්නේ. ඔබ දන්නේ නැහැ මං ගැන. මේ ඔයාලා දෙන්න රෑ වෙද්දි පටවලා දැනගන්න දෙන්නත් එක්ක